අයිස් ඒජ් කාලේ තිබුණු දැඩි හීතල ඒ වගේම භූමිය හිමින් වැහිලා තිබිච්ච හින්දා ආහාර තිබ්බේ ඉතාමත් සීමිත ප්‍රමාණයක්. ඉතින් මේ වගේ පරිසරයක ජීවත් වෙන්න ඒ කාලේ හිටපු සත්තුන්ට විශේෂ හැඩගැස්මක් තිබ්බා. ඉතින් ඒ වගේ විශේෂ සතෙක් තමයි වූලි මැමත් කියන්නේ. මේ සත්වයා අද ඉන්න අලින්ට හුඟක්ම සමීප සත්වයෙක්. හැබැයි අලින්ගේ වගේ නෙමෙයි. මොවුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම දිගු ඝන ලොම් වලින් තමයි ආවරණය වෙලා තිබෙන්නේ. ඒ දැඩි සීතලට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ සම ඉතාමත් ඝනකම් මේද තට්ටුවකින් සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඉන්න අලින්ට වැඩිය වැඩි දිගු වක්‍ර දත් සමූහයක් තියෙනවා. මේවා හිම ඉවත් කරලා ආහාර හොයාගන්න ඒගොල්ලන්ට උපකාරී වෙලා තියෙනවා. මොවුන් යුරෝපය, උතුරු ආසියාව, උතුරු ඇමරිකාව පුරාම ජීවත් වෙලා තියෙනවා.